Mother and Son YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ සිංහල ක්‍රමයට එළවලු අච්චාරුව. හරි. එහෙනම් අපි බලමු අපේ මේ අච්චාරුව හදන විදිහ. මෙතන අපි සුද්ධ කරගත්තු රතු ලුණු වරන් තිනවා. ඊට පස්සේ මේ විදිහට ගස් ලැබු ගැටයක් හීනියට කපාගෙන අරන් තිනවා. මෙතන තිනවා කැරට් මේ විදිහට කපාගෙන. ඊට පස්සේ මෙතන බෝන්ස් තිනවා කපාගත්තා. ඊට පස්සේ අමු මිරිස් දෙකට බලලා අරන් තිනවා. අපි බලමු මේවා ටිකෙන් කොහොමද හදන්නේ කියලා. මීට අමතරව තව පොඩි ජාති දෙක එකතු වෙන්න තියෙනවා. ඒව ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී බලා ගන්න පුළුවන්. අපි අම්ම දැන් මේකට මැටි ඇටයක් අරන් ලුණු දාගත්තා. ලුණු කැට. ඊට පස්සේ විනාඩි දාගන්නවා. අපි දැන් මේකට වතුර ටිකකුත් එකතු කරගන්නවා. අපි දැන් මේක ලිපේ තියාගන්න. ඊට පස්සේ මේ විනාඩි එකේ තියෙන ලුණු ඒවා ටික දිය කරගන්නවා. දැන් මේ විනාඩි ටික නටාගෙන ඉද්දි අපේ කැරට් ටික මේකට දාගන්නවා. අපි මේ විදිහට පිරිසිදු හොඳ මැටි භාජනයක් මේ අරන් තියා ගන්න ඕන. මතක තියාගන්න මේ මැටි භාජනේ එක වතුර බින්දුවක්වත් තියෙන්න බෑ. වතුර චුට්ටක් හරි තිබුණොත් අපේ මේ අච්චාරුව වැඩි කල් තියාගන්න බැරි වෙනවා. අපේ මේ කැරට් ටික විනාඩි වලින් තැඹිලා ඉවර වුණාට පස්සේ මේවා ටික අර මේ හොඳින් වියලාගත් මැටි භාජනෙට දාගන්නවා. ඊට පස්සේ අපේ බෝන්ස් ටික මේ විනාඩි එකකට දාගන්නවා. ඊට පස්සේ මේ බෝන්ස් එකත් විනාඩි දෙකක් විතර මේ විනාඩි එකේ තඹ ගන්නවා. මතක තියාගන්න මේ හැම එකක්ම ඒ කියන්නේ හොඳටම තඹන්න එපා. භාගයට තඹ ගන්න. මේක ගොඩක් තඹ ගත්තොත් අපිට මේ අච්චාරුව වැඩි කල් තියාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ බෝන්ස් ටික අපි අර මැටි භාජනයේට දා ගන්නවා. මතක ඇතුව අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. තවත් අපේ මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් bell icon එක click කරලා ඉන්න. ඊට පස්සේ අපේ මේ විනාඩි එකට ගස් ලැබු ගැට මේ පොතු කපාගත්තු එක අපි මේකට දාගන්නවා. ඊට පස්සේ මේකත් විනාඩි 2ක් විතර මේක තම්බ ගන්නවා. අපේ මේ පෙති කපාගත්තු ගස් ලැබු ගැටයක් මේ විතර කලින් මැටි භාජනයේට දාගන්නවා. ඊට පස්සේ අපේ මේ විනාඩි එකට අපි කලින් සුද්ධ කරගත්තු රතු ලුණු ටික මේකට දාගත්තා. මේකත් දැන් විනාඩි 2ක් විතර මේ විනාඩි එකේ රතු ලුණු එක විනාඩි 2ක් තියන්නේ මේ විනාඩි එකේ දාලා විනාඩියකින් විතර අපේ අර මැටි භාජනෙට දාගන්නවා. Story's over now, I must conclude. I am conflicted, watching where I step still, hanging in the balance, not the life I want to live. I want to take it all, standing tall.
ඊට පස්සේ අපේ මේ අමු මිරිස් ටිකක් මේකට දාගන්නවා. මේකත් අපි මේක විනාඩියක් විතර තමයි මේක තඹගන්නේ. දැන් අපේ මේ අමු මිරිස් ටිකත් කලින් මැටි භාජනයටම දාගන්නවා. අපි මේ ලිප ඔෆ් කරාට පස්සේ සෝදලා ගත්ත ඉංග්‍රීසි සුදු ලුණු ටික මේ විනාඩියකට දානවා. මතක තියාගන්න මේ වෙලාවේ ලිප ඔෆ් කරලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට වංගෙඩියකට දාගන්නවා. මේකට අපි මුරුංග පොතුයි කුණුදු පොතුයි දාගන්නවා. ඊට පස්සේ ඒවා ටිකක් මේ වංගෙඩියටම දාගන්නවා. ඊට පස්සේ මේවා ටික අපි කොටා ගන්නවා. අපේ මේ මැටි පාත්‍රයට අර කලින් අපි අඹරාගත්තු ඉඟුරු සුදු ලුණු ටික මේකට දාගන්නවා. අපි මේකට අබකුඩු අවශ්‍ය පමණ එක් කරගන්න ඕන. ඊට පස්සේ ඒ වගේම ගම් මිසුත් එක් කරගන්න. ඊට පස්සේ මේක කවලම් කරගන්න. මතක තියාගන්න මේක අතින් කවලම් කරගන්න එපා. හැන්ඩකින් විතරක් කරන්න. ඒ හැන්දක් පොල් කටු හැන්දක් විතරක් ගන්න. I'm hearing I'm feeling exaggerated, that's what we the story's over now, I must conclude. I am conflicted, watching where I step still, hanging in the balance, not the life I want to live. I want to take it all, standing tall, fear I weighed the person you are. අපේ මේ අච්චාරුව දවස් ඒ කියන්නේ හොඳින් කට ගැට ගහලා දවස් දෙකක් විතර ලුණු මුල් අල්ලන්න අරන් තියනවා. එතකොට තමයි අපේ මේ අච්චාරුවේ මේ ගොඩක් රහ දැනෙන්නේ.